Everybody knows that I'm breaking down. Everybody knows I ain't faking now. Everybody knows my heart's vacant now. Yeah, she hates me now. I made mistakes, but now I don't ever wanna be alone. I don't really ever feel at home. Hello, welcome back to my YouTube channel. I hope you're all doing well. ඉතින් සුපුරුදු පරිදි ඩේ ව්ලොග් එකක් අරගෙන මම ආයෙත් ආවා. ඉතින් උදේම මගේ ටී එක බිව්වේ නැත්තම් මට ඒ ඩේ එක පටන් ගත්තේ නෑ වගේ. මොනා කරන්නත් කලින් මගේ ටී එක බොන්න ඕනේ. මම උදේ ඇඳෙන් බහින්නෙම ටී එක බොන්න බලාගෙන. ඉතින් ඊට පස්සේ එකත් බොන ගමන් අපි කරමු චූටි වැඩක්. අතරම මේ ක්ලිප් එක නම් මම ගොඩාක් කලින් අරන් තිබ්බ එකක්. ඉතින් මම හිතුවා මේ vlog එකට මේ ක්ලිප් එක ඇඩ් කරොත් හොඳයි කියලා. මං ගාව තියෙනවා මෙන්න මේ වගේ red roses ටිකක්. ඔයාලගේ වගේම මගේත් favorite red roses. normally මම roses ඔක්කොටම ආස නැහැ. හැබැයි red roses වල පොඩි romantic look එකක් තියෙනවා නේද? ඉතින් මෙන්න මේ ගානට dry වෙච්ච roses ටික තමයි අපි අද මේ වැඩේට use කරන්න යන්නේ. ඉතින් roses කියන්නේ ලස්සන flower එකක් වගේම මේකෙන් අපිට ලොකු දේවල් ටිකක් ගන්න පුළුවන්. චූටි අයින් කරන දේවල් වලින් හරි අපේ ඇඟට අපේ ස්කින් එකට හොඳ දෙයක් කරන්න තියෙනවා නම් අත්‍තරම් වටිනවා. මමත් කැමති ඒ වගේ දේවල් ගොඩක් try කරන්න. ඒ නිසා මම හිතුවා ඔයාලටත් මේක අරගෙන එන්න ඕනේ කියලා. මෙන්න මේ විදිහට rose petals ටික මම අයින් කරගන්නවා. මැද තියෙන කෑල්ල වෙනම අයින් කරගන්නවා. ඔයාලා normally හැමෝම දන්න common දෙයක් තමයි rose water කියන එක. ඒක හැම කෙනෙක්ම දන්නවා කියලා මම හිතනවා. මං ගාව මේ වගේ ගොඩක් dry වෙච්ච petals උයි අලුත් petals දෙකම තියෙනවා. ඉතින් අපිට මේ දෙකෙන්ම ගොඩක් දේවල් අද අපිට හදාගන්න පුළුවන්. ඉතින් අපි බලමු මම මේ විදිහට ඔක්කොම roses ටික ගලව ගත්තා. ඊට පස්සේ අපි කරන්න ඕනේ මේක wash කරගන්න එක. roses කියලා කියන්නේ චීනයේ ඒ කියන්නේ Chinese ladies ලගේ ස්කින් කෙයාර් වගේම ඇඟ ඇතුලේ පෝෂණයටත් මේ රෝසස් ගොඩක් යූස් කරනවා. යාලා ලිස්ට් එකේ උඩටම රෑන්ක් කරොත් අපිට ගන්න පුළුවන් රෝස් ටී එක. ඉතින් දැන් ලෝකේ ගොඩක් ටී වර්ග තිබ්බට අපි වැඩියෙන් අහලා නැති ටී එකක් තමයි මේ රෝස් ටී කියලා කියන්නේ. ඉතින් රෝස් ටී කියන එක අපිට ගෙදරදී හදාගන්න පුළුවන්. ඒ වගේම මේක පවුඩර් එකක් විදිහට ඔයාලට කඩෙන් අරගෙනත් රෝස් ටී හදාගන්න පුළුවන්. ඉතින් මේ රෝසස් වල විටමින් C ගොඩාක් තියෙනවා. පර්සනලි මටත් විටමින් C ටැබ්ලට් එක වෙනම එළියෙන් අපේ ඇඟට ගන්න බෑ. ඒකේ කන්සිස්ටන්සි එක මට වැඩි කියලා හිතෙනවා. ඉතින් මේ විටමින් C අපිට නැචරලි ඇඟ ඇතුළට දාගන්න පුළුවන් ක්‍රමයක් තමයි මේ රෝස් ටී කියලා කියන්නේ. අපි යූස් කරන ප්‍රොඩක්ට්ස් වල අපි යූස් කරන ටැබ්ලට්ස් විටමින්ස් වල පෝෂණය වැඩියෙන් අපේ ඇඟට අල්ලන්න තමයි අපි මේ නැචරල් ට්‍රීට්මන්ට් කරන්නේ දැන්. normally ඔයා ඇඟට ගන්න විටමින්ස් වැඩියෙන් ඔයාට ඇබ්සෝබ් වෙන්න ගන්නවා මේ වගේ දේවල් කරාම. ඉතින් මේ වගේ රෝස් ටී එකක් ලා රස්නි වුණු වතුරත් එක්ක ගත්තාම ඔයාලට ඒක තේරෙයි ඇඟට මොන වගේද කියලා. මොකද මේක ලොකු ටී එකක් නෙමෙයි, සිප් දෙකෙන් තුනෙන් ඉවර වෙන ටී එකක්. ඒ වගේම ගර්ල්ස් ලගේ පීරියඩ්ස් කාලෙටත් මේ රෝස් ටී එක අපිට ගන්න පුළුවන්. මේකට ලොකුවට දේවල් මික්ස් කරන්න ඕනේ නැහැ. මේ වගේ උණු වතුර ටිකක් දාලා චුට්ටක් වෙලා මේක තියලා අපිට පුළුවන් පෙරල්ස් ටික අයින් කරලා මේක ඉක්මනට බොන්න. වෙනම මේකට සුගර්වත් හනීවත් ඇඩ් කරන්න ඕනේ නැහැ. මොකද මේක ඉක්මනට ඉවර වෙනවා. රෝස් පෙරල්ස් දෙපාරක් විතර වොෂ් කරගත්තට පස්සේ තමයි මේ වගේ ලා රස්නේ වතුරට අපි ඇඩ් කරන්නේ. එතකොට මේ පෙටල්ස් වල තියෙන හොඳම හරිය මේකට ඇබ්සෝබ් වෙනවා. චුට්ටක් මික්ස් කරගෙන මේක බොන්න තියෙන මෙන්න මේ වගේ කලර් එකක් තමයි ආවේ. ඉතින් ඔයාලට පුළුවන් ස්ට්‍රෙස් වැඩි දවස් වලට මෙන්න මේ වගේ ටී එකක් අරගෙන රැ නින්දරන්න. එතකොට ඔයාලට තේරෙයි කොච්චර සැහැල්ලුද කියලා. ඊට පස්සේ මම හදන්න අපේ රෝස් වෝටර් එක මේ වගේ භාජනයක් ක්ලිපේ තියලා මම මේකට රෝස් පෙටල්ස් දාගත්තා. ටිකක් වෙලාවේදී රෝස් පෙටල්ස් වල කලර් එක වෙනස් වෙනවා මෙන්න මේ විදිහට. හරි. මේ ටික දැන් මම ස්ට්‍රේන් කරගෙන හදාගෙන ඉවරයි. මෙන්න මේ වගේ කලර් එකක් තමයි මේකේ තියෙන්නේ. මොකද රෝස් වෝටර් කියලා අපි කඩෙන් ගන්න වෝටර් එක තරම් මේක ලයිට් පින්ක් එකක් එන්නේ නැහැ. ඊළඟට අපි රෝස් පවුඩර් එක හදාගමු. ඉතින් මේ වගේ රෝස් පවුඩර් දාපු පැක් එක වගේම රෝස් වෝටර් යූස් කරාම ඔයාලට පුළුවන් ඔයාගේ ස්කින් එකේ ඩ්‍රයිනස් එක නැති කරගන්න වගේම ස්කින් එක වයසට යන එක නැති කරගන්න. පෙටල්ස් ටික ගොඩාක් ඩ්‍රයි වුණාම තමයි මේක ග්‍රයින්ඩ් කරගන්න ලේසි. ඔයාලට පේනදී මම ග්‍රයින්ඩ් කරගත්ත එකේ කෑලි කෑලි ගතිය චුට්ටක් වැඩි. මොකද පෙටල්ස් හොඳටම ඩ්‍රයි වෙලා නැහැ.
මම කියන්නම් චූටි කතාවක්. ඉතින් ඔයාලා මේ දකින්නේ හැමෝම දන්න මේ දවස්වල ෆේමස් වෙච්ච කතාවක් ෆිල්මින් කොන්සර්ට් එක විහාර මහදේවී ඕපන් එයාර් තියටර් එකේ තිබ්බා. ඉවෙන්ට් එකේ ඔෆිෂියල් ක්ලොතින් පාර්ට්නර් රිවැම්ප් ක්ලොතින් මගේ ෆස්ට් කොලැබරේෂන් එකේ බ්‍රෑන්ඩ් එක. ඉතින් ඉවෙන්ට් එකේ ඔයාලට පේන මැති පිටිපස්සෙන් තියෙන මෙන්න මේ ලොකු ස්ක්‍රීන් එක. ඉතින් මේ වගේ ෆේමස් කොන්සර්ට් එකක ෆේමස් ආටිස්ට් ලයින් අප් එකක් ඉන්න ඉවෙන්ට් එකක් කොච්චර ලොකුද අපි හිතනට වැඩිය ඒ ඉවෙන්ට් එක මාරම ලොකු ඉවෙන්ට් එකක්. ඒ වගේම මේ ඉවෙන්ට් එකේ chapter 2 එන්න තරම් ලොකු ක්‍රවුඩ් එකක් මේ ඉවෙන්ට් එක බලන්න හරි කැමැත්තෙන් ඉන්නවා. ඉතින් මේ වගේ ඉවෙන්ට් එකක ඉන්ට්‍රෝ වීඩියෝ එකේ මට ඉන්න ලැබිච්ච එක ගැන මම හරිම ග්‍රේට්ෆුල් වෙනවා. සමහර කෙනෙක්ට ඒක චූටි දෙයක් වෙන්න පුළුවන්. ඒත් ඉතින් මගේ ලයිෆ් එකේ එදා මම මේ ගත්ත චූටි ස්ටෙප් එකද මේ වගේ ලොකු ක්‍රවුඩ් එකක් ඉස්සරහා මගේ යාළුවෝ ඉස්සරහා මේ වගේ පබ්ලිෂර් දකින්න එක මට හරිම හැපි. දැන් වොෂ් දාලා මම ලෑස්ති වෙන්නේ චූටි වැඩකට එළියට යන්න. චූටි වැඩක් කියන්නේ මගේ යාළුවෙක් කෙනා කිව්වා මාව හම්බෙන්න. ඉතින් මගේ ආසම් පර්ෆියුම් එක මේ තියෙන්නේ Woman Secret. ඔයාලා try කරලා බලන්න. මේ කියන ස්මෙල් එකට එන සමාන පර්ෆියුම් එකක් මට තාම හම්බෙලා නැහැ. කොහොම හරි අපි දැන් හම්බෙන්න ඩිසයිඩ් කරේ පීසා හට් එකේදී. ඉතින් අපි දැන් ආව පීසා හට් එකට. ඇත්තටම කන්න උමනාවකටත් වැඩිය අපි දෙන්නට තිබ්බේ ලොකු වැඩක් කරන්න. ගොඩාක් වෙලා ගත්තට පස්සේ තමයි අපිට කන්න ටයිම් එකක් හම්බුනේ. ඉතින් අපේ ෆේවරිට් chat එක දාගෙන අපි දෙන්න කන්න පටන් ගත්තා. Only getting older, baby, and I've been thinking about it lately. Does it ever drive you crazy just how fast the night is? Everything that you ever dreamed of disappearing when you wake up, but there's nothing to be afraid of. ඉතින් එතන වැටි ඉවර කරලා අපි ආව අපේ අනිත් යාළුවා වර්ක් කරන තැනට. එයා චුට්ටක් බලලා යන්න. පුදුමාකාර සත්කාර තමයි නෙවුවා. අර මොකේද? මාල්ම ජෝක් එකේ වගේ දෙබ්බීදි කවුරු යන්නේ. Cheers. Late. Cheers. ගොම්ම මේ පාරකට. ඉතින් යාළුවට චුට්ටක් වද දීලා අපි දැන් ගෙදර යන්න තමයි හදන්නේ. බයි දොට්ට දොට්ට කියවෙන්නයි අපි තෙවින්ගේ බික් ෆෑන් නේ. තෙවින් අයගේ බික් ෆෑන්ද? සිතුලගේද තෙවින් අයගේද බික් ෆෑන්? තෙවින් අයගේද සිතුල් ඒ කවුද කියලා අහනවා. ඉවරයි. Die hard. කමලා පිටින් ගියපොත්. ඉතින් මම ගත්ත ඊළඟ ක්ලිප්ස් ඔක්කොම මගේ ෆෝන් එකෙන් නැති වෙලා මොකද ස්ටෝරේජ් ප්‍රශ්නයක් තියෙනවා ෆෝන් එකේ. ඉතින් ඉක්මනට මම වීඩියෝස් අරන් එන්නම්. Thanks for Everybody watching. knows that I'm breaking down. Everybody knows I ain't faking now. Everybody knows my heart's faking now.